හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මං අලුත් බ්ලොග් එකක් අරන් ආවා. අද බ්ලොග් එකකිනුත් කතා කරන්නේ මං පාස්පෝර්ට් සම්බන්ධයෙන්. ඉතින් මං හිතනවා මේ බ්ලොග් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. වැඩි විස්තර නැතුව මොකද්ද අද මම මේ කියන්න යන්නේ කියලා අපි බලමු. කලින් මම දැම්ම බ්ලොග් එක, ඒ කියන්නේ මගේ පස්වෙනි බ්ලොග් එකේ මම කතා කරේ පාස්පෝර්ට් එකක් හදන්න මොනවද ඕන වෙන ඩොකියුමන්ට්, එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්නේ කොහොමද, ඊට පස්සේ එතනින් එහාට කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ, ඒ අදාළ විස්තර තමයි ඒ බ්ලොග් එකෙන් කතා කරේ. ඉතින් ඔයාලා ඒ බ්ලොග් එක බැලුවේ නැත්නම් මම මේ බ්ලොග් එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. එතනින් ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. මම අද මේ බ්ලොග් එකෙන් අරන් එන්නේ උප්පැන්න සහතිකයක් නැති කෙනෙක්ට කොහොමද පාස්පෝර්ට් එක හදාගන්නේ කියලා. මේ ප්‍රශ්නය ගොඩක් දුරට බලපාන්නේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා ආච්චිලා සීයලාට වගේ. මොකද සමහර අයට ඇත්තටම උප්පැන්න සහතිකයක් නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නවා ගම්වල. දැනට මේ ප්‍රශ්නය 2025 අවුරුද්දට මේ වෙනකොට වයස අවුරුදු 55 හෝ ඊට වඩා වැඩි වයස් කාණ්ඩවල ඉන්න අයට තමයි ගොඩක් දුරට මෙන්න මේ ගැටලුව තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙන දෙමාපියන් ඉන්න දරුවන්ට Tamanගේ අම්මලා තාත්තලා Taman ඉන්න වෙන රටකට ගන්න හරි, එහෙම නැත්නම් වැඳ පුදා ගන්න දඹදිව වගේ යවන්න හිතාගෙන හරි ඉන්න කාට හරි මේ බ්ලොග් එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අපි බලමු කොහොමද උප්පැන්න සහතිකයක් නැතුව පාස්පෝර්ට් එක හදාගන්නේ කියලා. මෙතනදී උප්පැන්න සහතිකයක් තියෙන කෙනෙක්ට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ම තමයි උප්පැන්න සහතිකයක් නැති කෙනෙක්ට උනත් අවශ්‍ය වෙන්නේ. එක ඩොකියුමන්ට් එකක් විතරක් වෙනස් වෙනවා. ඒ වගේම තව ඩොකියුමන්ට් එකක් එකතු වෙනවා. ඒක තමයි මෙතන විශේෂත්වය වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මොනවද ඕන වෙන ඩොකියුමන්ට් කියලා. පළවෙනි ඩොකියුමන්ට් එක තමයි K35A කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ, ෆිල් කරගන්න විදිහ හැම විස්තරයක්ම මම කලින් බ්ලොග් එකේ දාලා තියෙනවා. හැබැයි ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට 10 වෙනියට තියෙන බර්ත් සර්ටිෆිකේට් නම්බර් එක දාන්න කියලානේ. ඒ කියන්නේ උප්පැන්න සහතිකයේ අංකය දාන්න. මෙතනදී පොඩි වෙනස්කමක් වෙනවා. මොකද අපිට උප්පැන්න සහතිකයක් නැහැනේ අංකය දාන්න. අපිට ඒ වෙනුවට තියෙන්නේ මෙන්න මේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල කියන ඩොකියුමන්ට් එක. මේ ඩොකියුමන්ට් එකේ මේ උඩින්ම තියෙනවා ඉල්ලුම් පත්‍ර අංකය කියලා එකක්. එතන තියෙන ඉංග්‍රීසි අකුරත් එක්ක තියෙන ඉලක්කම් 3 තමයි ඇප්ලිකේෂන් එකේ 10 වෙනියට තියෙන උප්පැන්න සහතිකයේ අංකය වෙනුවට අපිට දාන්න තියෙන්නේ. ඒක විතරයි වෙනසකට තියෙන්නේ ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී. මේ ලේඛන සෙවීමේ ප්‍රතිඵලය කියන ඩොකියුමන්ට් එක ගැන මම ඉස්සරහදී පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ ඇප්ලිකේෂන් එකේ ඉතුරු ටික කලින් බ්ලොග් එකේ තියෙන විදිහටම ෆිල් කරාම හරි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ බ්ලොග් එක බලලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන් ෆිල් කරගන්න පුළුවන්. දෙවෙනි ඩොකියුමන්ට් එක තමයි ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එක. මේ තියෙන්නේ ඒ නෝට් එක. මේ ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එක දින 90ක් විතරයි වළංගු වෙන්නේ. මේ නෝට් එක පාස්පෝර්ට් සම්බන්ධයෙන් රෙජිස්ටර් කරලා තියෙන අනුමත ස්ටුඩියෝ එකකින් රුපියල් 600ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. නැත්තම් පාස්පෝර්ට් ඔෆිස් එකේම රුපියල් 400කට වගේ මුදලකට ලබා ගැනීමේ පහසුකම තියෙනවා. තුන්වෙනි ඩොකියුමන්ට් එක තමයි රිසල්ට් ඔෆ් සර්ච් ඔෆ් රෙජිස්ටර්ස් කියන ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල කියන ඩොකියුමන්ට් එක. මේ තියෙන්නේ ඒ ඩොකියුමන්ට් එක. මේ ඩොකියුමන්ට් එක තමයි උප්පැන්න සහතිකයේ වෙනුවට අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල කියන ඩොකියුමන්ට් එක අපිට Taman ඉපදුන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. හතරවෙනි ඩොකියුමන්ට් එක තමයි child's birth certificate. මේක තමයි මං අමතරව එකතු වෙනවා කිව්ව ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ Tamanගේ ළමයෙක්ගේ උප්පැන්න සහතිකයක් අවශ්‍ය වෙනවා. මොකද අදාළ පුද්ගලයාට උප්පැන්න සහතිකයක් නැති නිසා ලේඛන සෙවීමේ ප්‍රතිඵල තොරතුරු වලට අදාළ උපන්දිනය, නම, වාසගම ආදී දේවල් ළමයාගේ උප්පැන්න සහතිකයේ තියෙන නිසා ඒ තොරතුරුත් එක්ක සංසන්දනය කරලා බලලා ගැලපීමේ සාක්ෂියක් විදියට තමයි ළමයෙක්ගේ උප්පැන්න සහතිකයක් මෙතනදී අවශ්‍ය වෙන්නේ.
ඒ වගේම ළමයාගේ ඔරිජිනල් උප්පැන්න සහතිකය තමයි ඕන වෙන්නේ. මේ ඔරිජිනල් උප්පැන්න සහතිකය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රුපියල් 120ක් වගේ මුදලක් ගෙවලා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තව දෙයක් තමයි પાස්පෝර්ට් එක හදද්දී දියුරුම් ප්‍රකාශ බාරගන්නේ නැහැ. ඒවා වළංගු ලියකියවිලි විදිහට මෙතනදී පිළිගන්නේ නැහැ. පස්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඩෙන්ටිටි කාඩ් එක. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් උප්පැන්න සහතිකයක් නැතුව කොහොමද ඩෙන්ටිටි කාඩ් එකක් තියෙන්නේ කියලා. එහෙම තියෙන්න පුළුවන්. මං ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මෙතනදීම. ඩෙන්ටිටි කාඩ් එකත් අපිට උප්පැන්න සහතිකයක් නැතුව හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි Taman ඉපදුන ප්‍රදේශයේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලේඛන සෙවීමේ ප්‍රතිඵල ලේඛනයක් ලබා ගන්න එක. ඩෙන්ටිටි කාඩ් එක, પાස්පෝර්ට් එක මේ දෙකටම උප්පැන්න සහතිකය අවශ්‍ය වන නිසා උප්පැන්න සහතිකය නැති පුද්ගලයෙකුට ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දෙන ලියවිල්ල තමයි මේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල ලේඛනය කියලා කියන්නේ. ඊට අමතරව ඩෙන්ටිටි කාඩ් එක හදනකොට කේන්දර කොපියක්, දරුවන්ගේ උප්පැන්න සහතික, විවාහ සහතිකයේ ශිෂ්‍ය කාර්යදර්ශකේ, ලදරු කාඩ්පත මේ ආදී සාක්ෂි සහිත ලියවිලි 2ක් හෝ 3ක් එක්ක ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරී හරහා අදාළ අනිකුත් ලියකියවිලිත් එක්ක බාර දුන්නම ඩෙන්ටිටි කාඩ් එක හදාගන්න පුළුවන්. ඩෙන්ටිටි කාඩ් එකක් දැනටමත් තියෙන කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව අවශ්‍ය වෙන්නේ ඩෙන්ටිටි කාඩ් එකේ කලර් ෆොටෝකොපි එකක් විතරයි. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් පහ තමයි අපිට උප්පැන්න සහතිකයක් නැතුව પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ ඩොකියුමන්ට් ඔක්කොම සම්පූර්ණ කරගෙන પાස්පෝර්ට් ඔෆිස් එකට ගිහින් પાස්පෝර්ට් එක ගන්න තමයි තියෙන්නේ. ඩොකියුමන්ට් ටික සම්පූර්ණ කරගත්තට පස්සේ එතනින් එහාට වෙන ප්‍රොසෙස් එක මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලට ඔයාලගේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාට පහසුවෙන් પાස්පෝර්ට් එක හදාගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් තව මේ වගේ වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මං ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.